හෙලෝ මගේ නම වත්සලා සෙව්වන්දි. මම සාමාන්‍ය මිනිස්සෙක්. මට මේක කියන්න ඕනේ ලංකාවේ බව්වෙක් පූසෙක් හදන කෙනෙක් නම් ඔයා. නැත්නම් වෙන සුරතලෙක් හදන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක බලන්න. බව්වෙක් පූසෙක් හදනවා නම් අනිවාර්යෙන් සම්පූර්ණ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම අද එකතු කරලා ඉල්ලන්නේ මුළු ලංකාවේ මේක බලන හැමෝගෙම මේක දන්න අයට ෂෙයා කරන්න. මේක කාරුණික ඉල්ලීමක්. හැබැයි මිනිස්සෙක් හැටියට හිතන්න කියලා කරන ඉල්ලීමක්. මම මගේ ජීවිතේ මගේ විනෝදාංශය තමයි මං අනිත් හැමදේම කරන අතරේ මගේ ඉගෙන ගන්න වැඩ මගේ රැකියාව වැඩ මගේ හැමදේම කරන අතරේ මං කරන දෙයක් තමයි ලංකාවේ පාරවල් ඉන්න සත්තු ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ අතරේ මං යනකොට පාරේ ඇහැ ගැටෙන සත්තු ගොඩාක් ඉන්නවා. පුළුවන් තරම් උස්සන් ගිහිල්ලා මම බෙහෙත් කරනවා. ඒගොල්ලන්ව හොඳ වුණාට පස්සේ ගෙවල් හොයලා දෙනවා. ඒ වැඩේ මං අවුරුදු ගාණක් තිස්සේ කරන්නේ කැම්පස් යන කාලේ නම් පුළුවන් තරම් කාලයක්. ඉතින් එදා මෙදා තුර මං සත්තු බර ගාණ කොමරේ 6500කට වඩා මම බේරගෙන තියෙනවා. විශ්වාස කරන්න අමාරු ඇති පේජ් එකේ පහළට ගිහලා බලන්න කොච්චර ඉන්නවද කියලා. එක දවසේ 10 15 බේරගත් අවස්ථා තියෙනවා. ඉතින් විශේෂම දේ ලංකාවේ ඉන්න සත්තු ලංකාවේ පාරවල ඉන්න සත්තුන්ට ටිකක් හරි ඒගොල්ලන්ට හත්තිය තියෙනවා. ඒගොල්ලන්ට දෙයක් දරා ගන්න පුළුවන්. මට මේ මෑතකදීම හම්බුනේ මට මාසකට කලින් හම්බුණා උණු වතුර ගහලා. මෙතන පිච්චිලා තියෙන්නේ මම ඒක පෙන්නන්නම්. පිච්චිලා තුවාල වෙලා යා බයයි කොහොම හරි යවලලා පණුව ගහලා තියෙන ඔක්කොම අයින් කරලා තුවාල හොඳ කරා. මාසෙකමාරක් වගේ ඇතුළත දැනට යාගේ තුවාල ගොඩාක් අඩු වෙලා තියෙනවා හොඳ කරා. එයාලා හරි හයියයි. හැබැයි ලංකාවට එක මන් දන්න එක රටවල වලින් ගෙන්නනවා එක වර්ග කියලා හස්කී රොට්වයිලර් මන් දන්න එක වර්ග ඒක හරියට ගන්න මිනිස්සු ඉන්නවා. මම එයාලට මොකුත් කියන්නේ නැහැ. ඔයාලා හොඳට කරනවා. ඒගොල්ලන්ව මොකද මිනිස්සු ආසයිනේ සතෙක් ගන්න. හැබැයි හැමෝට මේ ආසාව තිබ්බට හැකියාව නැහැ. ඒගොල්ලන්ට ඒක වත්කම නැහැ. ඒ සතා ඔයා ගන්න රුපියල් 20000 30000 50000 ලක්ෂද ලක්ෂ 5ද ලක්ෂ 7ද එතනින් එහාට ඒ සතාලා ඔයා ලොකු ගාණක් වේදම් කරන්න ඕනේ. හරියට ළමෙක් අපි හදන්නේ පොඩි කාලේ නම් මිනිස්සෙක්. ඒතර එයාට කරන්න ඕනේ ඔක්කොම කරන්න එපයි. නැත්නම් ඔහේ ආවට ගියාට හැමදේම කරනවා වගේ නෙවෙයි. එයාට හැමදේම කරලා හරිය ආදරෙන් පරිස්සමෙන් වගකීමෙන් බලා ගන්න ඕනේ. එහෙම නැතුව කරන මිනිස්සු ගැන මට අනන්ත ආරංචි වෙනවා. එහෙම අතරින් මම ලංකාවේ සත්තු ලංකාවේ පාරින වීදි සත්තු මම දහස් ගණන් බේරගෙන තිනවා. ඒ අතර ඉන්නවා පාරට වැටිච්ච වීදි සත්තු ගණේටම වැටිච්ච අර පෙඩිග්‍රි සත්තු. මම දන්නේ පෙඩිග්‍රි වෙන්න දෙනම එක එක වර්ගවල සත්තු. උදාහරණ විදිහට මම බේරගත්ත රොට්වයිලර් 5 දෙනෙක්, ඊළඟට ජර්මන් ෂෙපර්ඩ් දෙන්නෙක්, කේන් කෝසෝ එක්කෙනෙක්, ඊළඟට මෑතකදී බේරගත්ත බුල් මස්ටිෆ් එක්කනා සහ ඊළඟ එක්කනා ඇමරිකන් බුලි. එතකොට මගේ ජීවිතේ මටම පොරොන්දුනා මම මෙතනින් එහාට කිසිම බ්‍රීඩ් එක සතෙක් බේරගන්නේ ලංකාවේ පාරේ මම යනකොට මං යන ත්‍රිවිල් එකේ මං යන ඌබර් එකේ ඉස්සරහ වැටලා ඉන්න සතා මට අහක බලන්න බැරිකමට මං ඇරයි යනවා. මම බේර ගන්නවා. මං දැක්කොත් එතනින් එහාට ලංකාවේ කිසිම ලංකාවට ගෙන්නපු ලංකාවේ නොවන කිසිම බ්‍රීඩ් එක සතෙක් මම පර්සියන් කැට්ලා ගොඩක් බේරගෙන තියෙනවා. පාරේ ඉඳලා ඒකේ මහා පාරේ හැපෙන්න ඔන්න මෙන්නේදී බඩේලිය ගිහිල්ලා ජරාව ගෑවිලා ලොම් ගිහිල්ලා එහෙම අය මගේ ළඟ දැනටත් ඉන්නවා. විශේෂයෙන් ඩිෆෙන්ඩර් සහ සුදු පුළුන් හැමෝම දන්නවා. එදින මං තියාගෙන ඉන්නේ දෙන්න බෑ. ඒ තරම් ලෙඩ. මේ අද බෙහෙත් කරනවා, හෙට බෙහෙත් කරනවා, අනිද්දා බෙහෙත් කරනවා ලෙඩ. එයාලා හරියට පාරින්න සතු 100ක් බේරගත්තා වගේ. එක්කෙනෙක් බේරගත්තාම එයාලට යන වියදම, එයාලට යන දරා ගැනීම හැමදේම ඔක්කොම කරලා අන්තිමේ මට අඬන්න වෙනවා. මං මේ වීඩියෝ එක කරන්නේ දැන් පොඩි පැයකට දෙකකට කලින් ලොකු සැත්කමක් ගත්තා. මට ඒ සැත්කම හිතාගන්න බෑ. ඒ සතාගේ රත්නපුරෙන් බේරගෙන ආවේ ඇමරිකන් බුලිලු. මන් දන්නේ මොකද්ද කියලා බ්‍රීඩ් එකක්වත් දන්නේ නැහැ. මම දැම්මම ගොඩක් අය කිව්වේ ඇමරිකන් බුලි කෙනෙක් කියලා. දිය වෙලා ඒ සතා දිරලා ඒ සතාගේ කිරිවල ගෙඩි තියෙනවා. මෙමරි ටියුමර් තියෙනවා. ඊළඟට පැටව හදන්න නැති මොනවා හරි මන් දන්නේ විකුණන්න නැති මොනවා හරි. ඊළඟට ඒ සතාගේ ඔක්කොටම වඩා DVD කැන්සර් එක තියෙනවා. ඒ කියන්නේ පිළිකා තත්ත්වයක්. ලිංගාශුත බෝ වෙන්නේ බල්ලෝ ක්‍රොස් වෙලා. මං කියවනේ බල්ලෝ 40කට විතර එක ගෑනු සතෙක් රේප් වෙනවා. මං කලින් වීඩියෝ එකේ කිව්වා ඒක හින්දා ඔපරේෂන් එක කරන්න කියලා. මොකද තමන්ගේ චේතනාව තියෙන්නේ මේ සතාගේ පැඩව නැති කරනවා කියන්නේ මේ සතාගේට මං හොඳ අනාගතයක් දෙනවා. මෙයාගේ දුක නැති කරනවා කියලා නම් ඔපරේෂන් එකට බය වෙන්න එපා. නැත්තම් මං කියන්නේ මං ආයෙත් කෙනෙකුට හෙන ගහලා මැරිලා මං සත්තු 10 ගණක් ඔපරේෂන් කරලා තිනවා. මං හොඳට ඉන්නවා. තමන්ගේ චේතනාව වැදගත්. ලංකාවේ මේ ඉන්න ලක්ෂ ගණක් සත්තු යරව පාලනය කරන්න නම් අඩුම ගානේ යාලට හොඳක් කරන්න නම් ඔපරේෂන් එක තමයි ප්‍රධාන සාධකය. ඉතින් ඒ ගැන මම අද කතා කරන්නේ. ඒක කරන්න මොලේ තියෙන අයට තේරෙනවනේ. ඊළඟට ඔය ගෙනාපු සතා මගේ මෙදා තුර දැකපු අන්ත දුක්ඛම දුක විඳපු සතෙක්. ඒ සතා දිය වෙලා ඉන්නේ. මන් දන්නේ එයා ජීවත් වෙන්නේ ඇල්ලු.
මට මේ කඩන්න නැතුව කරන්න බෑ සමාවෙන්න. මට පුළුවන් ප්‍රමාණයෙන් එයා හුස්ම ගන්න ගමන් බලා ගන්නවා. හැබැයි යාට මේ කරපු මිනිස්සු මන් දන්නේ මං හොයලා බැලුවා මේ මිනිස්සුන්ගේ ගෙදර එක්කෙනෙක්ට කැන්සර් කළු. මං ගිහිල්ලා ගෙනාවේ රත්නපුරෙන්. මං ඉන්නේ මාතලේ. මාතලේ ඉඳන් රත්නපුරට කිලෝමීටර් බාර ගානක් ගිහින් හොඳටම වහිනවා. පාරේ යන්න බෑ වාහනේ යට වෙනවා ත්‍රිවිල් එක ටයර් ගිහිලා එන්න ඔඩොක්කොම වුණා. වින් ස්ක්‍රීන් කැඩලා නම්මනා. පුළුවන් තරම් පරිස්සමෙන් එයාව ගෙනාවා. මං බලාපොරොත්තුන් ගියේ දිග ලොකු සතෙක් අඩුම ගානේ. එයා මෙන්න මෙච්චර විතර ඇති චූටි පැටියෙක් වගේ. හැබැයි අවුරුදු ගානක් වෙනවලු. එයා මං අතට ගත්ත මොහොතේ තුරුල් වුණා යට. ලොකු කාලෙකින් ආදරේ හම්බෙන්නේ නැතුව ඇති. ආරක්ෂාව රැකවරණේ කියන දේ දැනෙන්නේ නැතුව ඇති. හරි ආදරෙන් තුරුල් වුණා. මං එයාට ප්‍රොමිස් වුණා ඔයා අල්ලන් හිටියොත් පැටියෝ මං ඔයාව ගොඩ දානවා කියලා. හැබැයි එයා නැති වෙයි. හැබැයි යා ජීවත් වෙනකෝ ඩඩොනි කෑම එයාට දැන් ඝන කෑම කන්න බෑ. යට තියලා කෑම විතරයි දෙන්න පුළුවන්. අපි යට දෙලොම් මස් මාළු ඉඳන් හැමදේම පටන් ගත්තා. හැබැයි ඔක්කොම දියර විදියට දෙන්න ඕනේ. බ්ලෙන්ඩ් කරලා වතුර වගේ දෙන්න ඕනේ. එයාගේ හිතන්න මිනිස්සෙක් වඩ බඩේ අමාරුවක් හැදිලා ඇතිනේ. හිතන්නකෝ මේ ලූස් මෝෂන් රිදෙනවනේ බඩ රිදෙනවා. වොෂ්රූම් යන්න ඕනේ. හරි අමාරුයිනේ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ ලෙඩක්. ඒක සමන්ගේ ආහාර ජීවන පද්ධතිය ඔස්සේ හැදෙන ලෙඩක්. මම මෙයාට තියෙන දේවල් ලොකුවට පැහැදිලි කරන්නේ මිනිස්සුන්ට තේරෙන විදිහට මම කියන්නේ. අනේ මේක සම්පූර්ණයෙන් බලන්න. මගදී නවත්තන්න බෑ. බලන්න. අපි ඉතින් එහෙම තත්ත්වය කියලා මැනේජ් කරන්න මෙයා ඉන්නකම් මැනේජ් කරන්න වෙන්නේ කියලා දාලා ගතනේ. එයාගේ මුත්‍රාශය පිරලා තියෙන්නේ. දැන් අපි මුත්‍රා ටික අයින් කරනවා. මට කියන්න ඕන ඔක්කොම අද කියන්න ඕනේ. ආයෙ මම මේ වගේ වීඩියෝ එකක් කරන්නේ නැහැ ජීවිතේට. මොකද මම මේ ලංකාවේ බේර ගන්න අන්තිම බ්‍රීඩ් සතා. කිසිම සතෙක් ආයෙ මම අත තියන්නේ නැහැ. මේ තක් බේරගත්ත සතු 10 ගානක් අතර උපරිම 10ක් 11ක් ඉන්න ඇති. ඒ 11න් 9ක් විතර මම ගොඩ දැම්මා. එක්කෙනෙක් දෙනින් මාව දාලා ගියා. යාළ මාසයක් 5ක් 6ක් මාත් එක්ක හිටියා ලස්සනට. හැබැයි මං එර ලස්සන කරාට පස්සේ හරි යාළ ගියා. ඒ කියන්නේ යාළ ලෙඩ non stop ලෙඩ. ඒ කියන්නේ මං වෙනම කියන්නම්. මං ගෙනාපු මේ සතා එයාට මම කැමිලියා කියලා නම දැම්මා. එයා TVT පිළිකාව ලිංගාශ්‍රිතව හැදෙන රෙඩේට අමතරව එයා පාරින බල්ලොන්ගෙන් ක්‍රොස් වෙන පාරවල් දිගේ යනවලු. ගෙවල් වලින් කැමිල් දෙල්ල යනවලු. කරන්න දෙයක් නැති දෙන පාරින මිනිස්සෙක් මට කිව්වේ මෙහෙමයි. මෙන්න මෙයා මෙතන ඉන්නවා පුළුවන් නම් බේරගන්න. මං මාතලේ ඉඳන් යන්න ඕනේ. ගිහිල්ලා අපිට යන්න බෑ 6:00ක් 7ක් ගියා. වැස්සේ ගිහිල්ලා බේරගෙන එදා යමඩ තුරුල් වෙච්ච පාර මං ඒව අරගෙන ආවා. ඇවිල්ලා චෙක් කරාම TVT පිළිකාව තියෙනවා. එළියෙන් පේන හැටියට එයා කහ පාට වීගෙන ඉන්නවා. ලේමන්ත ප්‍රශ්නයක් පොඩ්ඩක් තිබුණා. ඒ වගේම එයාගේ පිළිකාව කීපයක්ම තියෙනවා. එකක් නෙවෙයි කීපයක්ම තියෙනවා. ඊළඟට ඇමරිටියුම් අයින් කරන්න ඕනේ. කිරිවල තියෙන ගෙඩි. ඒක අයින් කරන ඔපරේෂන් එක අපි මුලින්ම ගත්තේ. අනිත් එක වෙන් කළා අයිසොලේෂන් රූම් එක දාලා වෙන් කළා තියලා මුලින්ම ඔපරේෂන් එක ගත්තා. ගෙඩි දෙක අයින් කරා. එකක් ග්‍රෑම් 200ක් විතර වෙන ලොකු ගෙඩියක්. අනිත් එක ග්‍රෑම් 150ක් විතර වෙන ලොකු ගෙඩි දෙකක් කිරිවල. මේ චූටි සතාගේ අවුරුදු 2ක් 3ක් විතර වයස ඇති. ඊළඟට ඒක අයින් කරාට පස්සේ අපි හොඳට නෝටිස් කරපු දෙයක් තමයි මෙයාව ගේනකොට මම රත්නපුරේ ඉඳලා මාතලට එන ගමන් අපි කඩු ගන්නාවෙන් එයා පටන් ගත්ත පාරේ යට බඩේලිය යනවා විදිනවා. වෙන කෙනෙක් නම් ඒක බලන්නේ බලන්න බෑ ගඳයි වමනේ යන්න එනවා. ඒත් කිසිම අපිරියාවක් කරේ නෑ. තියෙන ඔක්කොගෙම පිස්ස අන්තිමට රෙදි නෑ අපිට පිහන්න. කාපට් එක ත්‍රිවිල් එක අනිත් පැත්තේ දාලා එයා වේ කොට තියලා පුළුවන් ඉක්මනින් අරන් ආවා. ගෙදර ගේනකොට බඩේලිය නාලා පුළුවන් තරම් ඉක්මනට පිළිසිදු කරලා ඔක්කොම කරා. හැබැයි යා මගදී ආට බඩේලියවත් යන්නේ නැහැ. තටමනවා පාඩමෙන්ද ඉඳ ගන්නවා කෙඳිරි ගන්නවා බැරි තැන රෙද්දක් කරා පිටිපස්ස කොටස මිරිකල අයින් කරා. මට කැත නැහැ. මගේ මේ අත් දෙකෙන් මං 10 ගානක් බේරගෙන තියෙනවා. මට කැත නැහැ. ඉතින් එයාට එහෙම මල පහ කරගන්න බෑ. මල පහ වෙන්නේ නැහැ. එයාගේ මූත්‍රා පද්ධතිය සහ සම්පූර්ණ ගුද මාර්ගයම අවහිර වෙලා තියෙන්නේ.
වතුර වගේ යන දෙයක් චුට්ටක් විතර යන්නේ. ඒත් මූත්‍රා මාර්ගයේ වැඩ කරන්නේ බිඳුවක් දෙකක් වැටෙනවා. එයාගේ මූත්‍රා සහ ගුද මාර්ගය සම්පූර්ණයෙන්ම ඇතුලේ තියෙන පිළිකාවකින් වැහිලා. එයාගේ කොන්දට යනකම් මේක පැතිරෙලා තියෙන්නේ. එතකොට අපි කරන්න දෙයක් නැති වෙන දෙවෙනි ඔපරේෂන් එක ගත්තා. සම්පූර්ණ ඕපන් කරලා බැලුවහම එයාගේ ඒ පිළිකාව පැතිරලා තියෙන විදිහට එයා ජීවත් වෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. බැරිම තැන తాවකාලිකව මූත්‍රා බටය දැම්මම. ඒ තියෙන්නේ යගේ මහපු තුවාලේ. එතකොට මේ යූරින් බටයක් දාලා මහලා තියෙන්නේ. මූත්‍රා ඩිට ගන්න ඒත් කවද වෙනකම් කරන්නද? කවද වෙනකම් ඇයි බඩ දාලා දුක් වෙන්නද කියලා දුක් දෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මෙයාට මේ සැත්කම දරුණු ගන්නේ සැත්කම ගන්න කලින් අපි කල්පනා කරා මෙයාට අපි මූත්‍රා බටයක් දාලා මෙයාගේ ගුදමාගේ හරහා බටයක් දාලා මේ වෙලීට ගමු කියලා. හැබැයි ඒ දෙකෙන් කකවත් යන්නේ නැහැ. මග හිටිනවා. මග ලොකු මෑස් එකක් අහු වෙනවා. ඒක වදිනවා යන්නේ නැහැ. පුළුවන් තරම් try කරා ඒක යන්නේ නැහැ. බැරි තැන යාගේ මූත්‍රා මගෙන් අයින් කරා. මම ෆොටෝස් දාලා වීඩියෝස් දාලා මග පෙන්නන්නම්. පුදුමාන්ත දුකක්. මට තේරෙන්නේ නැහැ. මූත්‍රා දෙවිල්ල හැදිලා සමහර කට්ටියට ඒට සමානව 10 ගුණයක් අමාරුයි. මට හම්බෙච්ච දරුණුම වේදනාව විඳපු සතෙක් මෙයා. මට පුළුවන් නම් මම මෙයාව යූත්‍රනයිස් කරනවා. රටවල් වල ඒ සතා බේරන්න බැයි නම් ඒ සතාට අමාරුයි නම් ඒ සතා දුක් විඳිනවා නම් ඒ සතාව යූත්‍රනයිස් කරනවා. ඒ සතාව ජීවිතේ නිදහස් කරනවා. ඇනස්තේසියා එකක් දීලා මට ඒක කරන්න බෑ. මම සතු බේරගත්ත කෙනෙක් හැටියට මට යාගේ ජීවිතේ අතාරින්න බෑ. හින්දා මම 2024 පිකාචු තියාගෙන ඉඳගෙන ඉද්දී වෙලා තියෙන කොහෙද? හොස්පිටල් එකේ දවස් 6ක් විතර මිනිස්සු ඇවිල්ලා කිව්වට යන්න දෙන්න කියලා. කටු ගහන්න එපා. රිද්දන්න එපා යන්න දෙන්න කියලා. මට ඒක කරන්න බෑ. මිනිස්සෙක් හැටියට එයාට රිදනවා තමයි. මට ඕනේ කොහොම හරි පොඩි බලාපොරොත්තුවක් තියෙනවා අපිට. එයාගේ ඔය පිළිකාව පැතිරුණු තත්ත්වය TVT බෙහෙත් වලින් අඩු වුණොත් යම් තාක් දුරට අඩු වුණොත් එයාගේ ඔය මාර්ග දෙකම පෑදෙනවා. පොඩ්ඩක් පෑදුනොත් එයාට සාමාන්‍ය අඩු තත්ත්වකින් හරි එයාට මල පහ මූත්‍රා ගන්න පුළුවන්. ඒ මාර්ගයට සැලසෙනවා. එහෙම වුණොත් ඒක නිකන් ලක්ෂයකට එකක් වෙන හරිම අඩු chance එකක්. මම ප්‍රාර්ථනා කරනවා මම පුදුම පින් කරලා දෙන මිනිස්සේ. මම කරපු මොන හරි පිනක් තිබ්බද ඒ සතාට අනේ මේ අහිංසකයට ජීවිතේ හම්බෙන්න ඕනේ. අඩුම ගානේ අවුරුද්දක් එයා ජීවත් වුණොත් මට ඇති. මොකද මට ඕනේ එයා කවදාවත් රස කෑම කාලා නැහැ. එයා දුක විඳිනවා. මට ඕනේ එයාට රස කෑම දෙන්න. හරිම සැප පහසු මෙට්ට උඩ යව තියන්න. සතුටින් සෙල්ලම් කරන්න දුවන්නේ එයාට මට මේ ජීවිතේ දෙන්න ඕනේ. එයා තිරසනෙක් වුණත් එයාට ඒ සතුට මට දෙන්න ඕනේ. ටික කාලයකට හරි ජීවිතේ විඳින්න මම කැමතියි. මම පෞද්ගලිකව හැබැයි එයාට අපිව සමහරට දාලා යන්න වෙයි. මම දාලා යන්න වෙයි. මම මගේ ජීවිතේ මෙදාතුර බේරගන්න අන්තිම ලංකාවට ගෙන්නපු මේ පෙඩිග්‍රි සතා. ආයේ මම අත තියන්නේ මට එවන්න එපා. මම වැඳලා ඉල්ලන්න. මට ලංකාවෙන්ම දවසට මැසේජ් 100,000 ගණක් එනවා. මේ පෙන්නන්න. අද ඇතුළේ දාපු මැසේජ් තියෙනවා. බාර ගානක් කෝල්. ඒක පේන්නේ නැතද මම අනිත් පැත්ත හරවල පෙන්නන 2000 ගණන් 3000 ගණන් හැමදාම එක දවසක් නෙවෙයි හැමදාම එනවා. මේ කිසිම කෝල් එක මට ලංකාවේ පාරෙන්නේ සතෙක් ගැන ස්වදේශික බල්ලෙක් ගැන කිව්ව ඇරෙන්න මට කියන්න එපා. මම ආයෙත් කියන්නේ මේ එක්කෙනෙක් ගොඩ දාන වෙලාවේ ඒ දුක විඳ ගන්න වෙලාවේ මට පාර සත්තු ගොඩ ප්‍රමාණයක් ගොඩ දාන්න පුළුවන් කෙනෙක් සාමාන්‍ය ලංකාවේ මං හැබැයි හොඳටම තේරෙන දේ තමයි ලංකාවේ සත්තු පාරේ ඉඳලා හරියලා කුණු කාලා හරියලා සර්වයිව් වෙනවා. අර සත්තුන්ට තේරෙන්නේ නැහැ පුදුම විඳවලා තියෙන එකනේ. සාමාන්‍ය ජීවිතේ විඳවන්න පුළුවන් අන්ත උපරිම ප්‍රමාණයට සතු විඳවලා. එච්චර කරන්න එපා. සතු හදන්න බෑ නම් ගන්න එපා. මම මේ ඉල්ලන්නේ මේක ලංකාවේ කවුරු හරි බලධාරියෙක් හරි මේක සම්බන්ධ කවුරු හරි ඇතිනේ සතුන්ට සුබ සාධනය සලසන. අනේ මේ පෙඩිග්‍රි සතු හදන මේ ලොකු බ්‍රීඩ් වල සතු හදන අයට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. යාළුවට චිප් එකක් දාන්න. යාළුව රෙජිස්ටර් කරන්න. මේ සතාව ගත්තා මෙහෙමයි කියලා යාළුව බෝ කරන අයිතිය හැමෝටම දෙන්න එපා. හරියට කරන මිනිස්සු ඉන්නවනේ. එහෙම මිනිස්සු කීපයක් තෝරගෙන යාළුවට ඒ අයිතිය දෙන්න. අනිත් මිනිස්සුන්ට ඒක කරන්න දෙන්න එපා. අරගෙන හදන්නම් වාලේ හැමෝටම බ්‍රීඩ් කරන්න බෑ. ඒක ලොකු දෙයක් ඒක. ඒක කරන්න බෑ හැමෝටම. ඒ අයිතිය දෙන්න එපා. සත්තු මේ මසරණ කරන්න එපා. වත්කමක් බලන්න මිනිස්සුන්ගේ
පුදුම විදිහට වියදම් වෙන්නේ. මේ සතාට මේ දවස් ටිකට වියදම් වෙච්ච වියදම් වල ඒක හිතා ගන්න බෑ මම නම් අය ගන්නේ නැහැ. මට ඔක්කොම මට මේ ඒ දේවල් දරා ගන්නම මට වෙඩ් බිල් දරා ගන්නම මට ඒ හැම දෙයකම උඩින් වෙන්න මේ මුඩින් මට දුක දරා ගන්න මගේ ඔලුව පුපුරන්න වගේ මට මේ ස්ට්‍රෙස් එක ආයෙ දරා ගන්න බෑ. මගේ ජීවිතේ හුරුදු ගානක් මම යාළුවෙන් කැප කරපු එක්කෙනෙක්. මට නම් ආයෙ වන්න එපා. මම ඩිලීට් කරලා දානවා. මට ආයෙ වන්න එපා. කිසිම පෙඩිග්‍රීසත් එක්ක වන්න එපා. මං ගන්නේ නෑ. මං පාරේ යනකොට මං ට්‍රීවිල් එකේ යනකොට ඉස්සරහ දැක්කොත් පොඩි පැටියෙක් අහිංසක පැටියෙක් ලෙඩ වෙච්ච සතෙක් මං බේර ගන්න වැරෙන්න ආයෙ මං ගන්නේ නෑ. ආයෙ මං ඉවරයි. ඒ සත්තු නම් මට එවන්න එපා. මට මේක දරා ගන්න බෑ. මට පිස්සු හැදේ. වංගොඩ ගිහින් දාන්න කලින් අපේ අම්මා අප්පච්චි අසනීප මිනිස්සු දෙන්නටත් මම පුදුම අදයක් දෙන්නේ මම මේ අඬන්න. ඉතින් ඒ හින්දා මම මේක නවත්තනවා. මම නවත්තන්නේ මට මේ කියන ෂෙපර්ඩ් රොට්වයිලර් මොකෙක්වත් මට එපා. මං දැන් බේරගත්ත රොට්වයිලර් පස් දෙනාගේ එක්කෙනෙක් ගියා මාව දාලා. අනිත් හතර දෙනාගේ හොඳට ඉන්නවා අනිත් කට්ටිය. හැබැයි ඩිෆෙන්ඩර් පළවෙනි බේරගත්ත එක්කනා ලෙඩ කන්දයි. මං තියාගෙන ඉන්න ලෙඩ. ඉතින් ඒ සතා මන් දන්නේ මං කිව්වනේ කොහෙන් හරි ගෙන්නපු සතෙක්. තාත්තා අම්ම ලංකාවේ එහෙම ක්‍රොස් කරලා මන් දන්නේ ලෙඩ. non stop ලෙඩ. ඒ සතා මං කෝටු කෑල්ලක් වගේ ඉඳලා කිලෝ දැන් 65කට ලොකු සතෙක් ලස්සනට ඉන්නවා. හැබැයි ලෙඩ. එයා ඊට පස්සේ සුදු පොළුම් පර්සියන් පූසා මෙච්චරයි බේර ගන්නකොට දැන් හරිය ලස්සනයි. හැබැයි ලෙඩ. ජීවිත කාලෙම ලෙඩ. මට එයාගේ රෑෂ් එනවා. මගේ මුළු ඇඟේම රෑෂ් තියෙනවා. එයාගෙන් හැදිලා වෙන මිනිස්සෙක් එක්ක දරා ගන්න ඒ හින්දා දෙන්නේ නැහැ මං කාටවත්. මං තියා ගන්නවා. මං 100% හොඳ කරොත් විතරයි සතෙක්ව දෙන්නේ. එහෙම නැත්නම් මට දැන් අවරෝරා මෙයාට කලින් බේරගත්ත එක්කනා බුල් මස්ටිෆ් කෙනෙක්. එයා කිලෝ 7-8ක් ඉන්නදී දැන් එයා කිලෝ ඉන්නවා 60ක් විතර. හරිම ලොකුයි ලස්සනයි. නේ හැබැයි ලෙඩ දෙනවා. නිතර ෆිට් එක එනවා. එක ලෙඩ හැදෙනවා. මෙයාලා හොඳ වුණාට සම්පූර්ණයෙන් හොඳ වෙන්නේ මේ සත්තු. මට තේරෙන්නේ මේ සත්තුන්ට ඒක ලංකාවේ දේශගුණේ අල්ලන්නේ මොකක් හරි එකක් ඇති. ඒකෙන් මොනවා හරි ඇති. එලා සතු අම්මා පුතා ක්‍රොස් කරලා ගෙන එකම බ්ලඩ් ලයින් එක ක්‍රොස් කරලා එක පුදුම වද දීලා එයාලට කොහමරි නිරෝගී නෑ ලංකාවේ සාමාන්‍ය බල්ලෝ තරම් නේද. මට දැන් මේ මට අඬලා මට කඳුළු නෑ. මට එපා වෙලා තින්නේ. මං ආයෙ ගන්නෙ නෑ. මං පාරේ යනකොට දැක්ක ලංකාවේ සත් බල්ලෙක් පුසේ කරන්නේ ආයෙ මං අත ගහන්නේ නෑ. මං බේරගත්ත ගොඩාක් ඉන්නවා. මං එයාලගේ වීඩියෝ මාලාව ගේන්නම්. කතා මාලාව ගේන්නම්. හවුද අපේ සකුරා හැම කුණු ගොඩක හිටියේ. කුණු ගොඩක ජරා වෙලා දිරලා හිටියේ. හැබැයි මං ගොඩ දැම්මා. මං හොද කරපු සත්තු ඉන්නවා 99ක්. නැති වෙච්ච අය 101ක් හිටියත් මං දන්නවා සත්තු ඉපදෙනවා මැරෙනවා. ඒක හරි. හැබැයි මට ඒක දරා ගන්න බෑ. මිනිස්සෙක් හරියට මගේ උපරිමයේ එහා ගිහින් ඉන්නේ. මං අය ගන්නේ නෑ. මට මේ සත්තු හදනගෙන ඉල්ලන්න තියෙන්නේ ආසාවට තමන්ගේ පුතාට ඕනේ, අම්මට ඕනේ, අරයට ඕනේ, මෙයාට ඕනේ කියලා සතෙක් ගන්න එපා. මට නඩත්තු කරන්න පුළුවන් දේවත්කම තියෙනවා. අනක කැපකිරීම කිඩ්නි ෆේලියර් එකක් එහෙම આવොත් IV දෙන්න උදේ හවස ගෙනියන්න බෑ. 12 ඉඳලා උදේ 6ට ගියොත් ඊළඟ දවස් උදේ 6 ඇද්දි යන්න ඕනේ. ඒ වගේ වාහනවල යන්න ඕනේ. ලොකු කැපකිරීම අතර වියදම පුදුම වියදම ලක්ෂ ගණනක් වියදම් වෙනවා. කරන්න බෑ නම් ගන්න එපා. පාරේ ඉන්නේ කණ්ඩ නැති සත්තු අරන් හදන්නකෝ. හොඳට ඉන්නවා ගෙවල් වල. එයාලට ලෙඩ හැදෙනවා. හැබැයි සාපේක්ෂව මේ සත්තුන්ට වැඩි. ඒ හින්දා මම ගත්ත අවසාන සතා මන් දන්නේ මෙයා දවස් කීයක් මාස කීයක් ජීවත් වේද අවුරුදු කීයක් ජීවත් වේද කියලා. දැන් තියෙන තත්ත්වය අනුව එයාගේ හොඳට මෙයාට අමාරුයි. එයා දැන් ටිකකට කලින් මැරුණා හරිනම් එයා ගල් වුණා. සීතල වෙලා ගල් වෙලා හිටින් මං හිතුවා එයා ගියා කියලා. සිහිය ඇවිල්ලා තියෙන්නේ මේ ටෙම්පරේචර් නම් දැන් නෝමල් අපි රත් කරලා නෝමල් කරගත්තා. දැන් මේ සිහිය ඇවිල්ලා තියෙන්නේ සේලයින් එක යන ගමන් තියෙන්නේ. එයා ඩ්‍රයි අල්ලලා එයාට පුළුවන් තරම් එයාට හුස්ම ගන්න පහසු කරලා සේලයින් දීලා ඔක්කොම කරලා කොමරේගේ හුස්ම ටික ගත්තා. හරිනම් ඒ සතාට මං වදයක් දෙන්නේ. එයාට යන්න දෙන්න නැතුව මට එහෙම කරන්න බෑ. මං එයා ජීවත් වෙනකම් එයා ලස්සනට තියනවා පුළුවන් හැමදේම කරනවා. එයා අපිව දාලා එයා ඊළඟදින්ම හැබැයි ඒ මං ගන්න අන්තිම කෙනා පෙඩිග්‍රී සතෙක්ට හොඳ බ්‍රීඩ් එකකට හොඳ කියලා වචන නැහැ ලංකාවේ තමයි හොඳම. මොකද මම දහස් ගණන් බේරලා තියෙනවානේ. මගේ චාන්දිරි එහෙම අත්කුඩු වෙලා වෙන්න තියෙන ඔක්කොම වෙලා හැබැයි යාල රිකවර් වෙනවා. කොච්චර කාලයක් ගියා රිකවර් වෙනවා. අර ගොල්ලන් එහෙම නැහැ. හොඳ වෙද්දලා කිඩ්නි ෆේලියර් එකක් ඇවිල්ලා liver damage එකක් ඇවිල්ලා එහෙම නැත්නම් මොළේ ප්‍රශ්නයකට පිස්සු හැදිලා. ඒ හින්දා මේ මෑතම කේස් එක අවරෝරා. ඉතින් මට දැන් දරා ගන්න බෑ. මම මෙච්චරයි කතා කරන්නේ. සත්තු හදනවා නම් දරුවෙක් වගේ හදන්න බෑ. නම් ගන්න එපා. පාරේ සතෙක් හරියට හදන්න බෑ නම් ගන්න එපා. යාළුවට තියෙනවා බෙහෙත් තියෙනවා එන්නක් තියෙනවා.
බල්ලෙක් ගත්තොත් එහෙම රේබිස් ගහන්න ඕනේ, පාව ගහන්න ඕනේ, ඩීඑච්එල් ගහන්න, පූසෙක් ගත්තොත් ට්‍රයිකට් ගහන්න ඕනේ. මොනවාද රේබිස් ගහන්න ඕනේ දන්නේ නැහැ මිනිස්සු. ඔය බතුයි පානුයි මොන හරි දීලා හදන්න ගන්නවා. ගන්න එපා මං අත් දෙක එකතු කරලා වැඳලා ඉල්ලන්නේ හදන්න බෑ ඉන්න සත්තු ගන්න එපා. මේ සත්තුන වද දෙන්න එපා. ලංකාවේ මේ කර්මේ නවත්තන්න රජයෙන් හරි මැදිහත් වෙන්න. කවුරු හරි බලධාරියෙක් මේකට කටයුතු කරන්න. මේගොල්ලන් සත්තු හදන එකට මොකක් හරි ක්‍රමවේදයක් ගේන්න ඉස්සරහට. මටවත් මම තනි මිනිස්සෙක්, ලොකු ඕගනයිසේෂන් තියෙනවා ලංකාවේ. ඒ මිනිස්සුන්ටවත් කරන්න බෑ මේක. සීමාවෙන් ඔබට ගිහින් තියෙන්නේ. හැමෝම ඉදිරිපත් වෙන හැමෝම එයාලගෙන සංවේදී වුණොත් එයාලා ලේමස් නහර වලින් හැදිච්ච අහිංසකයෝ කියලා හැමෝම හිතුවොත් විතරයි යාලට හොඳ හෙටක් උදා වෙන්නේ ඉඳා. එයාලගෙන සංවේදීව හිතන්න, රිද්දන්න, ගහන්න කරන්න යන්න එපා. හදන්න බැයි නම් කිසිම සතෙක් ගෙවල් වලට ගන්න එපා. හදන්න නැතුව නිකන් ඉන්න. පාරේ ඉන්න අහිංසකයෙක්ට ගහන්න කරන්න යන්න එපා. එපයි නම් මගේ ඇරලා යන්න, රිද්දන්න එපා. මට ඉච්චරයි ලැන්තින උණු වතුර ගහන්න, රිද්දන්න ගහන්න කරන්න එපා. පින් සිද්ධ වෙයි. ප්ලීස්.